සුබ දවසක් හැමෝටම රුවීස් කිචන් YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ගෙදරදීම oven එකක් නැතිව වුණත් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් බිස්කට් රෙසිපියක් තමයි අද මම අරගෙන ආවේ. පුංචි බබාලට වුණත් කිසිම බයක් සැකක් නැතිව දෙන්න පුළුවන් මේ බිස්කට් එක. එහෙමනම් වැඩි කතා නැතිව අපි යමු වීඩියෝ එකට. අපිට මේ බිස්කට් එක හදන්න මුලින්ම ඕනි වෙනවා බටර් ග්‍රෑම් 200ක් මම අරගත්තා. ඊළඟට පාන් පිටි ග්‍රෑම් 200ක් අරගත්තා. ඒ වගේම sugar powder ග්‍රෑම් 120ක් අරගත්තා. සීනි මේ විදිහට powder එකක් වෙනකන් කුඩු කරලා අරගන්න. එහෙම නැත්නම් icing sugar උනත් ඔයාලට ගන්න පුළුවන්. දැන් අපි බලමු හදන විදිහ. මුලින්ම බටර් වලට sugar powder ටික එකතු කරනවා. මෙතනදී ඔයා කොයිම වෙලාවකවත් සීනි කැට පිටින් එකතු කරන්න එපා. මේ මිශ්‍රණයේ සීනි කැට තිබුණොත් අපිට හරියට බිස්කට් එක හදාගන්න බෑ. දැන් බටර් ටිකයි සීනි හොඳට මිශ්‍ර වෙනකන් කලවම් කරගන්න ඕනි. දැන් අපි පාන් පිටි ටික ටික එකතු කරලා කලවම් කරගන්නවා. පිටි ටික එකපාර එකතු කරනවට වඩා ටික ටික එකතු කරාම කලවම් කරගන්නත් ලේසි. ඒ වගේම පදම වරදින්නෙත් නැහැ. වීඩියෝ එක ඔයාට වැදගත් කියලා හිතෙනවා නම් ලයික් එකකුත් දාන්න. ඒ වගේම මගේ channel එක ගැන යෝජනා, චෝදනා, අදහසුත් comment section එකේ ලියාගෙන යන්න. වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා මට. ඔන්න මේ වෙලාවේදී මං පිටි ටිකත් කලවම් කරගෙන ඉවරයි. මෙන්න මේ වගේ අතේ නොඇලෙන ගානට මිශ්‍රණයේ පදම ඇවිත් තියෙන්න ඕනි. ඊළඟට පෑන් එකක් අරගෙන තෙල් ටිකක් ගා ගන්නවා. ඊට පස්සේ තෙල් ගාගත්ත පෑන් එකේ මේ විදිහට තෙල් කොලයක් අතුර ගන්නවා. තෙල් කොලේ උඩිනුත් තෙල් ටිකක් ගා ගන්නවා මෙහෙම. ඔයාලා මේකට පොල් තෙල්ම පාවිච්චි කරන්න, බටර් ගා ගන්න එපා. දැන් අපි හදාගත්ත මිශ්‍රණයෙන් පොඩි පොඩි කොටස් අරගෙන මේ විදිහට රවුම් හැඩේ බිස්කට් හදා ගන්නවා. ගොඩක් ඝනකමට බිස්කට් එක හදාගන්න එපා. එතකොට මැද තැම්බෙන්න වෙලා යනවා. එහෙම වුණොත් බිස්කට් එකේ යට කළු වෙනවා. ඒ නිසා ගොඩක් ඝනකමක් නැතිව, ගොඩක් තුනීත් නැතිව හදාගන්න. කැමති ඕන හැඩයකට ඔයාලට බිස්කට් ටික හදාගන්න පුළුවන්. හදාගත්ත බිස්කට් එක තව ටිකක් රසවත් වෙන්න වගේම පෙනුමත් ලස්සන කරගන්න මම මේ විදිහට චොක්ලට් කෑලි කිහිපයක් තියාගන්නවා. ඔයාලට චොක්ලට් චිප්ස් අරගෙන තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි කන චොක්ලට් එක පොඩි කෑලි වලට කපලා මේ විදිහට තියාගන්නත් පුළුවන්. මේක අත්‍යවශ්‍ය නැහැ. ඔයාලා කැමති නම් විතරක් චොක්ලට් තියාගන්න. එහෙම නැත්නම් නිකන් උනත් හදාගන්න පුළුවන්. දැන් අපි මේ බිස්කට් ටික ලිපෙන් තියාගන්නවා. ලිපේ ගින්දර පුළුවන් තරම් අඩු කරලා තමයි තියන්න ඕනි. ඊළඟට පියනකින් වහලා විනාඩි 20ක් 25ක් විතර ලිපේ තියාගන්න ඕනි. මේ තියෙන්නේ විනාඩි 20කට පස්සේ බිස්කට් එකේ යටපැත්ත තද දුඹුරු පාට වුණාම ඔයා මේක ලිපෙන් අයින් කරගන්න. බිස්කට් එකේ මතු පිට හයිය නැහැ කියලා බය වෙන්න එපා. බිස්කට් එක නිවෙනකොට හරියනවා ඒක. ඉතින් අපිට අමුද්‍රව්‍ය 3යි ඕන උනේ මේ රස බිස්කට් එක හදාගන්න. oven එකක් ඕනි වෙන්නේ නැහැ. මේ වගේ රස රෙසිපි හැමදාම බලන්න. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. තවත් දවසක හමු වෙමු. පරිස්සමෙන් ඉන්න.